බාර අහන අය ඉන්නවා කොච්චර ඇහුවත් එයාට හරියට මේක ගන්න බෑ හිත ඒකට. ධර්මය අවබෝධ වෙන පැත්තට ඒ සූත්‍ර දේශනාවෙන් ඒ ධර්මයෙන් කියපු අර්ථයට හිත හසුරවන්න බෑ. අවබෝධ වෙන පැත්තට කුසලයේ තුල හිත හසුරවන්න බෑ. මෙන්න මේ කාරණා 6 නිසා. මොකක්ද ඒක? පළවෙනි එක තථාගතයන් වහන්සේගේ ධර්ම විනය දේශනා කරන වෙලාවේ හොඳට අහන්නේ. අහගෙන ඉන්නේ. එක්කෝ ඔක අහලා තියෙනවා කලින්. ඕකෙන් අරක වෙන්නේ කියනවා යත්තේ. ඔය කටින බණ අපිත් අහලා තියෙනවා. ඔය ගිය සතියේ කරපු බණ කොටස. ඒක හරියට අහන්නේ යා. ළඟට තව සමහර ටික මොන කොටසක් අහනවා. එතකොට කෝල් එකක් එනවා. ඉතින් අර කෝල් එක කෝච්චිය වගේ යනවා. ඒක තියලා ඉතුරු ටික අහනවා. ඔන්න දැන් ඇහුන්නේ. පැහැදිලිනේ? සමහර අයට নমස්කාර වේවා බුදුරුවනට කියලා ඒක ඇහෙනවා. එහෙම නින්ද යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වේවා කියන උඩ හැරෙනවා. ඉතින් ඒ නිසා බණ හරියට අහන්න නැති එක ධර්මය අවබෝධ වෙන්න තියෙන බාධාව. ඊට පස්සේ කන් යොමු කරන්නේ. කන සම්පූර්ණයෙන්ම යොමු කරන්න ඕන ධර්ම ඥානයකට. මෙයා යොමු කරන්නේ වෙන කල්පනාවක ඉන්නේ. දැන් මෙතන ධර්මයේ යද්දී එක්ක පාරේ යන වාහනයක්, එක්ක වෙන තැනක ඇහෙන සද්දයක්, එක්ක ෆෝන් එක ගැන අවධානය. කොච්චර බණ අහද්දී මේ ෆෝන් එකෙන් මෙසේජ් ගහන අය ඉන්නවද? කොච්චර බණ අහද්දී Facebook චෙක් කරන අය ඉන්නවද? දුර වෙන වැඩක් එක්ක මේක කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ ධර්මයේ කෙරෙහි සම්පූර්ණ මෙයාගේ අවධානය නැහැ. එතකොට ඒ කුසලයට හිත ගන්න බෑ. අවබෝධයේ පැත්තට හිත හසුරවන්න බෑ. මතක තියාගන්න ඔබ හෝ මම හෝ අපි හෝ ගී හෝ පැවිදි අපි ධර්මය අවබෝධ කරලා නැත්තම් ඒ අවබෝධ කළේ නැත්තේ මේ කාරණා 6 කොතනක හරි හිර වෙලා ඉන්නවා. තුන්වෙනි එක තමයි අවබෝධ කරන්න ඕන කියන අදහස හිතේ නැහැ. මේ කියන සූත්‍ර දේශනාවේ කරුණ කොහොම හරි අවබෝධ කරන්න ඕනවා. තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියන ඒ ධර්මයෙන් කියන අර්ථය සම්පූර්ණයෙන් තේරුම් ගන්න හිතේ ඒ කෙරෙහි යොමු කරපු අවධානය නැහැ. එතකොට ඒ සූත්‍ර දේශනාවෙන් හෝ ධර්මයෙන් කියන දේ තේරුම් ගන්න බෑ. ඒකේ මොකක් හරි අනර්ථයක් තිබ්බොත් ඒක ගන්නවා. දැන් අපි කියමුකෝ ඔන්න මොන හරි ප්‍රශ්නයක් ගැන දහම් කරුණකින් විස්තර කරද්දී අපි කියනවා දෙමව්පිය නිසා විඳවන දරුවෝ නිසා විඳවන දෙමව්පියෝ, නෝනලා නිසා විඳවන ස්වාමිවරු නිසා විඳවන බිරින්දෑවරු. එහෙම කතා කරනවා කියලා. එතකොට අපි පොදුවේ කතා කරන්න. එතකොට ඒ ප්‍රශ්නේ Tamanට අදාළ නැත්නම් ඒක ගන්න ඕනේ නැහැ. ඒක අල්ල ගන්න ඕනේ නැහැ. සමහර වෙලාවට හිතන්නකෝ ඔන්න මහත්ෙක් ඉන්න නෝනට ගොඩාක් ආදරේ. ඒතර මෙයාට බනක මොකක් හරි කොටසක් ඇහෙනවා නෝනලාගේ වැරදි කියනවා. එතකොට මෙයාට අප්සෙට් වෙනවා. හොඳ නෑ. හොඳයි ඉන්නවා. ගියද මෙයාට හිතෙනවා. නමුත් ඒක කිව්වේ මොන හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට විසඳ ගන්න. ඒ දේශනාවේ අනර්ථය ඇල්ලුවා. අනර්ථය කියන්නේ තමාට අදාළ නැති කොටස. ඊළඟට අර්ථය බැහැර කරනවා. ඒ මොන අදහසින්ද කිව්වේ කියන තැනට එන්නේ නැහැ. ධර්මානුකූල ඉවසීමක් තියෙන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්මානුකූල ඉවසීමෙන් තොර වෙනවා යා.
මෙන්න මේ කාරණා 6න් යුක්ත කෙනාට ධර්මයේ ඇහුවට ආර්ය සත්‍ය අවබෝධයට ඔහුගේ හිතපත් වෙන්නේ නැහැ. මගඵල පිණිසපත් වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ධර්මය අහනවා නම් මනාව සවම්පත් ඒ කෙරෙහි යොමු කරනවා නම් මේ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී හොඳට අහපු කන් සවම්පත් බුදුරජාණන් වහන්සේගේ හඬ දෙසටම යොමු කරපු අය නේද මගපල් ලැබුවේ. කෝටි සංඛ්‍යාත පිරිසක් බණ අහද්දී මගපල් ලැබුවා නම් ඔවුන්ගේ සවම්පත් ඒ සත්පුරුෂයන්ගේ වචන දෙසමයි තිබ්බේ. ඊළඟට අවබෝධ කරන අදහස තියෙනවා. ආර්ථය ගන්නවා අනර්ථය බැහැර කරනවා. ධර්මානුකූල විවසීමෙන් යුක්තව ඉන්නවා. මේ විදිහට කාරණා 6කින් යුක්ත වුණාම තථාගතයන් වහන්සේ වදාලා ඒ ධර්මයේ අවබෝධ වෙනවා.